සුටි ශ්‍රී ලංකා තවත් එපිසෝඩ් එකකට ඔයගොල්ලෝ හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. මම මිහිරාජ් නානායක්කාර. ඉතින් අදත් අපි ඇවිල්ලින්නේ ඔයත් එක්ක සත්ව ලෝකයේ දැනුම බෙදා හදා ගන්න. අද මම ඇවිල්ලින්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට. අපි අද කතා කරන්න යන්නේ සත්ව ලෝකයේ ටිකක් විශේෂිත කුරුළු විශේෂයක් ගැන. මෙයා තමයි අපිට සත්ව ලෝකයේ හම්බ වෙන විශාලතම පක්ෂියා. ඉතින් කිව්ව ගමන් ඔයගොල්ලෝ දන්නවා අද අපි කතා කරන්නේ පැස්බරා ගැන. ඒ වෙනුවෙන් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී ශ්‍යාමල් සමරනායක අයියා. හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ශ්‍යාමල් අයියේ මම මුලින්ම අයියගෙන් අහන්නම් මේගොල්ලන්ගේ මේ විද්‍යාත්මක වර්ගීකරණය. එතකොට මේගොල්ලන්ගේ විද්‍යාත්මක නාමය ගැන ඒ ගැන අපි ටිකක් කතා කරමු මුලින්ම. දැන් අපි දන්නවා පක්ෂීන් කියන්නේ පියාඹින්න පුළුවන් සත්ව විශේෂයක්. එතකොට මේ පක්ෂීන්ගේ ඉන්නවා පියාඹින්න බැරි කොටසට. ඒකට මේගොල්ලන් අයත් වෙන්නේ මේ පියාඹින්න බැරි කොටසට. අපි ඒගොල්ලන්ට කියනවා රැටයිඩ් බර්ඩ්ස්ලා කියලා. ඒකට මේගොල්ලත් අර පක්ෂීන් අයිති වෙන ආවේස් ක්ලාස් එකටම තමයි අයිති වෙන්නේ. ඒකේ ශ්‍රුතියෝනිෆෝම්ස් කියලා ඒ ඕඩර් එකේ තමයි මේගොල්ලන් යටත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේගොල්ලන්ගේ විද්‍යාත්මක නාමය වෙන්නේ කැමෙලස් ශ්‍රුතියෝ. එතකොට මේ පක්ෂීන් අපි සලකා බැලුවොත් එහෙම පියාඹින්න බැරි වුණාට මේගොල්ලන්ට විවිධ ගොඩබිම ජීවිතයට සකස් වෙච්ච ඇඩැප්ටේෂන්ස් එහෙම නැත්නම් අනුවර්තන බොහොමයක් තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ වාසස්ථාන ගත්තොත් එහෙම අප්‍රිකාව ආශ්‍රිතව වනාන්තර ඒත් එක්කම සවානා බීම් වනාන්තර මිශ්‍ර වෙච්ච ප්‍රදේශ කාන්තාර මිශ්‍ර වනාන්තර ඒ වගේ ප්‍රදේශවල තමයි මේ පක්ෂීන් අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ ටිකක් ශුෂ්ක කලාවිය පැතිවලට වෙන්න තමයි මෙයාව දකින්න ලැබෙන්නේ. ඒකටයි මේ අපි ගත්තොත් මෙයාගේ ව්‍යාප්තිය ස්වභාවික ව්‍යාප්තිය ගැන කතා කරන්නේ. ඒක ලෝකයේ මේ මොන ප්‍රදේශවලද මෙයා සාමාන්‍ය අපිට හම්බ වෙන්නේ? ඔව්. ඇත්තටම මේගොල්ලන් අප්‍රිකාවේ තමයි නිජබිම් කරගෙන ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් ඔස්ට්‍රිච් විශේෂ කීපයක් ඉන්නවා. හැම විශේෂයක්ම අප්‍රිකාවට ආවේනික විශේෂ. හරි. එතකොට මේගොල්ලන්ට දැන් අපි කිව්වන පියාඹන්න බෑ. මේකට හේතුව මොකක්ද? මේගොල්ලන්ගේ බරද මොකක්ද හේතුව? ඔව්. ඉතින් මේගොල්ලන්ට මේ පක්ෂීන් වුණාට පියාඹින්න බැරි හැකියාව නිසා මේගොල්ලන්ගේ දිවීමේ ලක්ෂණ තමයි වැඩි වෙලා තියෙන්නේ. මේගොල්ලන්ගේ පාද හොඳින් වර්ධනය වෙලා තියෙනවා. ඒත් එක මේගොල්ලන්ගේ පියාඹීමට තියෙන මාංශ පේශීන් තරමක් අඩු වර්ධනයෙන් අඩු ස්වභාවයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඒත් එක මේගොල්ලන්ගේ පිහාටු ගත්තොත් එහෙම ඒ පිහාටු වලත් අර අනිත් පක්ෂීන්ට වගේ හොඳින් පියාඹීමට අවශ්‍ය අනුවර්තන සකස් වෙලා නැහැ. ඉතින් ඒ ලක්ෂණ තුන තමයි ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ දකින්න තියෙන්නේ රැටයිඩ් බර්ඩ් කෙනෙක් විදිහට. එහෙම නැත්නම් පියාසල කරන හැකි පක්ෂියෙක් විදිහට. දැන් මෙයා ලෝකේ ඉන්න විශාලතම පක්ෂියානේ. එතකොට මේ ශ්‍යාමල්ලා මෙයාගේ මේ උස බර වගේ කාරණා ගැන අපි ටිකක් කතා කරමු. ඔව්. ඇත්තටම මේගොල්ලන් ශරීර ප්‍රමාණය ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් 150ක් විතර බරින් යුක්ත වෙනවා. උස මීටර් 3ක් වගේ ප්‍රමාණයක් තමයි උස විදිහට සලකන්න පුළුවන්. මේගොල්ලන්ගේ ස්වභාවික පරිසරයේදී හම්බ වෙන මේගොල්ලන්ට කෑම සහ මේ සත්වෝද්‍යානයේ ඇතුළේදී හම්බ වෙන කෑම ගැන අපි ටිකක් කතා කරමු. ඇත්තටම මේ පැස්බරා කියන්නේ සර්වභක්ෂක පක්ෂියෙක්. ඉතින් මේගොල්ලන්ට අවශ්‍ය ආහාර ස්වභාවික පරිසරයේදී නම් ධාන්‍ය වර්ග, පලා වර්ග, ඒ කියන්නේ තනකොළ වර්ග සහ අනිකුත් ශාකවල ශාකපත්‍ර සහ මාංශමය ආහාර විදිහට
කටුස්සන් ගෙම්බන් වගේ ආහාර තමයි මේගොල්ලන් ස්වභාවික පරිසරයේදී ගන්න. ඉතින් සත්වෝද්‍යානයේදී මේ ආහාර පරාසය ගොඩක් වැඩිනේ මේගොල්ලන්ගේ. දැන් අපි දන්නවා කාන්තාරයක් එහෙම නැත්නම් සෙමි ඇරිඩ් රීජන් එක තියෙන ආහාර වර්ග බොහොම වැඩි. අපිට එතකොට සත්වෝද්‍යානයේත් මේ වගේම ආහාර පරාසයක් මේගොල්ලන්ට දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට මේ ආහාර වර්ග අතරට අපි එකතු කරලා තියෙනවා සත්වෝද්‍යානයේ මුං ඇට, කඩල, ඒත් එක්කම බඩිරිඟු, ඒත් එක්කම කුණු වැන්න, කංකුම්, ඊළඟට තම්බන ලද බිත්තර, ඊළඟට තම්බන ලද මස් වර්ග, ඒ ආහාරවල සියල්ලම එකතුවක් තමයි මේ පැස්බරා සතුන්ට සත්වෝද්‍යානයේදී ලැබෙන්නේ. හරි. මේ එතකොට අය මෙතන මේ ඉන්නවා මේ පාට දෙකකින් අපිට පේනවා මේ ඉන්නවා දෙන්නෙක්. කෙනෙක් ටිකක් මේ කළු පාටට හුරුයි, අනිත් එක්කෙනාගේ ටිකක් පාට අඩු ඊට වඩා. ඉතින් මේ ඇයි මේ වර්ණ වෙනසක් තියෙන්නේ ඇයි? ඔව්, ඇත්තටම කළු පාටින් ඔයාට දිස් වෙන්නේ පිරිමි සතුන්. ඉතින් අපි අහලා තියෙනවානේ ගොඩක් සත්තුන්ගේ පිරිමි සත්තු ලස්සනයි කියලා. ඉතින් මේගොල්ලන්වත් පැහැදිලිව කැපිලා පේන ස්වභාවයක් තියෙනවා ඒ ශරීර වර්ණයත් එක්ක. ඒත් එක්කම මේගොල්ලන්ගේ හොට, එහෙම තව ගෙල ප්‍රදේශය, ඊළඟට කකුල් වල ඉදිරිපස රෝස පැහැයක් තමයි දක්නට තියෙන්නේ පිරිමි සත්තුන්ගේ. ඉතින් විශේෂයෙන්ම මේ ඒගොල්ලන්ගේ ප්‍රජනන සමයේදී මේ වර්ණය තව බොහෝ දුරට තීව්‍ර වෙනවා. එතකොට හොඳ රෝස පාටක් දකින්න පුළුවන් මේ මං කියපු ප්‍රදේශයන් වල. ඒත් එක්කම තමයි ගැහැණු සතාගේ වෙනස්කම් කිව්වොත් ගැහැණු සතාගේ පිහාටු අලු පැහැති ස්වභාවයක් තමයි ගන්නෙ. ඉතින් පැහැදිලිව පේනවා කළු එක්කෙනා පිරිමි සතා අලු පිහාටු තියෙන්නේ ගැහැණු සතාට. ඒත් එක්කම ගැහැණු සතාගේ අර මුලින් කිව්ව වර්ණක පිහිටලා නැහැ, රෝස පාට වර්ණක පිහිටලා නැහැ. හරි. මේ මගේ අතේ තියෙන්නේ මේ මෙයාගේ පැස්බරාලගේ බිත්තරයක්. ඉතින් පේනවනේ මේ ප්‍රමාණය හරිම විශාලයි. මේ පක්ෂියෙක් දාන බිත්තර වලින් විශාලතම බිත්තරය තමයි පැස්බරාගේ බිත්තර. ඉතින් මේගේ කටත් හරි හයියයි අතට අල්ලලා බලද්දි. ඉතින් මේ ශමලයි මේගොල්ලන්ගේ මේ අභිජනනය. එතකොට මේගොල්ලන්ගේ මේගොල්ලෝ කූඩු හදන එක, එතකොට මේගොල්ලන්ගේ බිත්තර ගැන අපි ටිකක් ඒ ගැන පොඩ්ඩක් අපි විස්තර කතා කරමුද? ඔව්, කතා කරමු. දැන් මේ තියෙන්නේ පැස්බරාගේ බිත්තරේ. ඉතින් මේ බිත්තරෙන් තමයි පැස්බරා පැටියෙක් එයාගේ ජීවිතය ආරම්භ කරන්නේ. ඉතින් මේ වගේ බිත්තර 20ක් විතර සාමාන්‍යයෙන් පැස්බරාගේ කූඩුවක අපිට දකින්න පුළුවන්. දැනුත් අපිට දකින්න ඔව්, මේ ස්ථානයේත් ඔයගලන්ට දකින්න පුළුවන් බිත්තර 3ක් දාලා තියෙනවා. ඉතින් දැන් වනාන්තරයේදී එහෙම නැත්නම් එයාගේ ස්වභාවික පරිසරයේදී සමහර වෙලාවට ගෑනු සත්තු දෙන්නෙක්ගේ බිත්තරක් මේ එක කූඩුවේ දාන වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම වැලි අවපාතයක්, ඒ කියන්නේ වැලි ටිකක් එහාට මෙහාට කරලා හාරලා තමයි මේ බිත්තර කීපේ ඒගොල්ලන් දාන්නේ. එතකොට දැන් මේ විදිහට දාලා බිත්තර කීපයක් එකතු වුණාට පස්සේ තමයි මේගොල්ලන් රකින්නේ. සාමාන්‍යයෙන් අපි බිත්තර ආරක්ෂා කරන්නේ මොන සත්තු කියලාද දන්නේ? අපි දන්නේ මේ ගැහැණු සත්තු සතානේ. ඒ වුණාට මේ පැස්බරාගේ පිරිමි සතා සහ ගැහැණු සතා කියන දෙන්නම මේ බිත්තර රැකීම් කටයුතු කරනවා. ඉතින් රාත්‍රියේදී දිවා කාලෙදී නොකඩවාම මේ රැකීම කරනවා. අනිත් අවස්ථාවේදී ඒ රැකීම නොකරන සත්වයා විසින් වටපිට ආරක්ෂාව සපයනවා. ඉතින් මේ වගේ බිත්තර සාමාන්‍යයෙන් අපි කිව්වනේ 20ක් විතර දානවා කියලා. එතකොට දැන් මේකට හානි කරන්න එන සත්තුත් ඉන්නවා බොහොම දෙනෙක්. හයිනාස්ලා, ඊළඟට විවිධ පක්ෂීන් වර්ග ඉන්නවා මේ බිත්තර කඩන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් මේක නිසා ඒගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න ඝන කැල්සියම් කවචයකින් තමයි මේ බිත්තර සකස් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේකේ මතු පිට බැලුවොත් එහෙම අපිට පේනවා ඇති මේ දිලිසෙන ස්වභාවයක් තියෙනවා. අල්ලලා බැලුවොත් හරිම සිනිඳුයි. ඒකට මේකෙනුත් ඒගොල්ලන්ට අර ඇල්ලීමේ හැකියාව නැති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ බිත්තරයක් කිලෝ 1.5ක් පමණ බරක් වෙනවා. ඉතින් මේ පැටිය එනකන් මාස 1.5ක් වගේ කාලයක් මේ බිත්තර රැකීම මේ පැස්බරා ගැහැණු සහ පිරිමි සතුන් විසින් දීර්ඝව සිදු කරනු ලබනවා.
එතකොට දැන් අපි කතා කරන්නයි මෙයාගේ මේ බිත්තරවලට තියෙන තර්ජන ගැන අපි කතා කර එතකොට මේ වැඩිහිටි සතුන් ගත්තම මේගොල්ලන්ට ස්වභාවික වාසස්ථානවලදී තර්ජන තියෙනවත් මේගොලන්ට ස්වභාවික විලෝපිකයන් ඉන්නවදයි. ඇතරම මේ ගුල්ලන්ගේ වසස්ථාන එමනතන් අපි ඒගුල්ලන්ගේ නිජවීම ගත්තොත් එහෙම එකේ ලොකු විලෝපිකයන් ඉන්නවා. අපි දන්නවා චීටාස්ලා ඉන්නවා, ඊළඟට සිංහයෝ ඉන්නවා, හයිනාස්ලා ඉන්නවා. නමුත් අපි සලකන්නේ වැඩුණු පැස්බරා සතුන්ට විලෝපිකයන් නැහැ කියලා. මොකද එච්චර ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා, දිවීමේ හැකියාවක් තියෙනවා සහ දරුණු පහපහරක් එල්ල කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ විලෝපිකයන්ගෙන් බේරෙන්න අවශ්‍ය වෙලාවට. ඉතින් හැබැයි කුඩා සතුන්ට පැටවුන්ට මේ හැකියාව නෑ. ඒ සතුන්ව ගොදුරු වෙන්න පුළුවන් මව්පිය ආරක්ෂාව ලැබුණ නැත්නම්. සාමාන්‍යයෙන් මව්පියන්ගේ ආරක්ෂාව පැටවුන් තමන්ගේ තනියම ජීවත් වෙන්න හැකියාවක් ලැබෙනකන් ඒ ආරක්ෂාව සපයනවා. ඉතින් මේ කාලයේදී බැරිවීමකින් හරි මේ වගේ විලෝපිකෙක්ට අහුනොත් එහෙම ඒ පැටවුන්ට අනතුරක් වෙන්න හැකියාවක් තියෙනවා. හරි. ඉතින් අද අපි කතා කරේ රස්බරා ගැන. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා හිටියේ අපේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී ශ්‍යාමල් අයියා. අයියේ ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මේ වගේම සූටි ශ්‍රී ලංකා තවත් එපිසෝඩ් එකකින් අපි ඔයගොල්ලන්ට හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලට තියෙන ප්‍රශ්න සතුන් ගැන පරිසරය ගැන දැනගන්න ආසාවෙන් ඉන්න කරුණු තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ සතුන්ට පරිසරයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම නිර්මාණය වෙන YouTube channel එක සූටි ශ්‍රී ලංකා.